Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා මම ගත කරපු හැටි තමයි මම මේ vlog එකකින් අරගෙන එන්නේ. ඔන්න ඉතින් අද උදේම වෙනදටත් වඩා වේලාසනින් මම කැම්පස් යන්න පිටත් වුණා. මොකද අද අපේ කැම්පස් එකේ සරස්වති පූජාවක් තියෙනවා. උදේම මම කැම්පස් එකට ආවත් අපේ ළමයි නම් තාම ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් මම එයාලා එනකල් මග බලාගෙන හිටියා. ජනවාරි 1 වෙනිදා වැඩසටහන කොහොමද වෙන්නේ කියන එක තමයි මෙයා මෙතනදී අපිට කියන්නේ. ඒක අපිට ඉතින් පොඩ්ඩක් වොයිස් දාන්න අපහසු මට්ටමේ තියෙන නිසා මම ඒකේ වොයිස් කට් කරා. ඊට පස්සේ අපි අපේ මැදමිදුල තියෙන බුදු පහනේ මල් ටික සූදානම් කරලා සරස්වති පූජාවට අවශ්‍ය සරස්වති පිළිම, ගණදෙවි පිළිම අපි මල් වලින් සැරසුවා. අද දවසේ සංග්‍රහ කටයුතු බාර වෙලා තිබ්බේ අපේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයින්ට. ඉතින් අපි මේ ඒ සංග්‍රහය ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි හදපු කැවිලි මේසේ. අද දවසේ වැඩසටහන පටන් ගන්න අපේ ඉයර්ස් ඔක්කොගේම ළමයි දැන් මේ මැද මිදුලට එකතු වෙලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් හේ විසිහඬ මැත්තේ අද දවසේ පූජාව මෙන්න මේ විදිහට පටන් ගත්තා. ඊට පස්සේ සුපුරුදු පරිදි මගුල් බෙර ගහලා සරස්වති පූජාව වැඩ පටන් ගන්නයි මේ සූදානම. ඔන්න ඉතින් සරස්වති පූජාව මෙන්න මේ විදිහට පටන් ගත්තා. ඊට පස්සේ මැද මිදුලේ කිරි උතුරන වැඩේ තමයි පටන් ගත්තේ. අපි ඉන්න ආචාර්යවරු ඒ වගේම අපේ අයියලා කළ එකතු වෙලා දැන් මේ කිරිමුට්ටිය උතුරන්න තමයි සූදානම් වෙන්නේ. ජනවාරි 1 වෙනිදා කියලා නෑ. අපි වෙලාවට අපේ අසයින්මන්ට් බාර දෙන්න ඕනනේ. අපි ඊට පස්සේ අපිට තිබ්බ අසයින්මන්ට් එක බාර දීලා ආවා. ඊට පස්සේ තිබුණේ ජනවාරි 1 වෙනිදා අපි දකින්න ආසම දේ. අපේ ගුරුවරු එකතු වෙලා මැද මිදුලේ මෙන්න මේ විදිහට නටන්න පටන් ගත්තා. මුලින්ම උඩරට නර්තන සම්ප්‍රදාය නටලා තමයි අපේ ගුරුවරු මේ වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ මේ මැද මිදුල පාර වුණේ අපේ සිව්වන වසර අයියලා කලාට. තෙවන වසර අයියලා කළත් මේ මැද මිදුල දක්ෂතා පෙන්වුවාට පස්සේ මැද මිදුල බාර වුණේ අපේම වසරේ අපේම සහෝදරයන්. ඔන්න ඊට පස්සේ මැද මිදුලට ආවේ මගේ නර්තන අධ්‍යයන අංශය. ඒ කියන්නේ පහතරට නර්තන අධ්‍යයන අංශය. පහතරට ඩිපාර්ට්මන්ට් එකේ ගුරුවරු වගේම අයියලා කළත් මේ විදිහට එදා මැද මිදුලේ නටුවා. ඇත්තටම කියනවා නම් පහතර ඩිපාර්ට්මන්ට් එක නරනකම් විතරයි අපිට මැද මිදුලේ ඉන්න පුළුවන් උනේ. මොකද ඒ වෙනකොටත් අපිට අසයින්මන්ට් වගේක් කරන්න බාර වෙලා තිබුණේ. ඉතින් සුපුරුදු පරිදි අසයින්මන්ට් කරලා ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙලා දැන් ඉතින් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. අලුත් vlog එකකින් හම්බෙමු. Bye bye. Thanks for watching.